අවුරුද්ද 2026. ජීවිතයේ ලෙසින් ගත කළ අවුරුදු අතරේ ගත කළ තවත් වසරකට ආයුබෝවන් කියලා ජීවිතයට තවත් එක් වසරක් ජය වේවා කියලා එකතු කරගන්නයි හදන්නේ නේද? ඉතින් කොහොමද දැනෙන්නේ? සතුටුයිද? බලාපොරොත්තු ගොඩයිද? ඉතින් මොහොත ගානේ, දවස ගානේ, සති, මාස ගානේ අවුරුද්ද පුරා ඔහේ දිව්වා මිසක් අවුරුද්දක් පුරා මොකද ඇත්තටම කළේ කියලා විමසීමක් කළාද? හරි, ඔන්න ඉතින් දැන් අවංක වෙන්න ඕන හොඳේ. ඔව්, ඔබටම අවංක වෙන්න. මා වෙනුවෙන් නොවේ. ඔබේ ආදරණීයන් වෙනුවෙන් නොවේ. වෙන කිසිවෙකු වෙනුවෙන් නොවේ. නමුත් මොහොතකට ඔබ වෙනුවෙන් පමණක් අවංක වන්න. කරුණා කරලා. ඔබ වෙනුවෙන් මොහොතක් වෙන් කරන්න. මොහොතකට ලෝකයේ අනෙක් සියල්ල අමතක කරන්න. ඔව්, ඔබ වෙනුවෙන් මොහොතක් අවංක වෙලා කාලයක් ලබා දෙන්න. දැන් බලන්න, නුවණින් බලන්න. ඔබ ඇත්තටම සතුටින්ද? ඔබේ ජීවිතයෙන් මෙතෙක් ලැබුණු දේ ගැන ඔබ ඇත්තටම සෑහීමකටපත් වෙනවාද? ජීවිතය යහපත්ව සතුටින් ගත කිරීමට ඔබ දරන අරගලය ගැන, ඔබේ වෙහෙස මහන්සිය වී වැඩ කිරීම ගැන, ඔබේ කායික හා මානසික තත්ත්වයන් ගැන කෙටියෙන් කියනවා නම් ඔබ ඔබේ ජීවිතය ලෙස ඔබ හඳුනා ගන්නා සෑම දෙයක් ගැනම ඔබ ඇත්තටම තෘප්තිමත්ද? අපි හිතමු ඔබ යහපත් පුද්ගලයෙක් ලෙස ආගමික ජීවිතයක් තෝරාගත්තා කියලා. එහෙමත් නැත්නම් ඔබ නිරාගමිකයෙක් වීමට තෝරාගත්තා කියලා හිතමු. එහෙමත් නැත්නම් ඔබ දාර්ශනික වීමට තීරණයක් ගත්තා කියලා හිතමු. ඔබ කුමන තේරීමක් කළත්, ඔබ ගැන කුමන තීරණයක් ගත්තත්, ඔබ ඒ ආකාරයෙන් මෙතෙක් ගත් ඔබේ ඔය තීන්දුව, තීරණ, තේරීම් හරහා ඔබ ලබාගත් දේ ගැන ඇත්තටම සතුටුද? මේ කියන කාරණය ගැන ඔබට තවත් පැහැදිලි නැත්නම් මම එය මෙන්න මෙහෙම අහන්නම්කෝ. යමෙක් යමක් තෝරාගන්නේ ඒ වඩාත් හොඳ නිසානේ. ඒ තුලින් මොහොතකට හරි නිත්‍ය වශයෙන්ම, ස්ථීර වශයෙන්ම සුවයක්, සැපයක් ලැබෙන නිසානේ. කවුරුත් දුක, අසහනකාරී හැඟීම් නොපිරුණු, හිස් වූ, සෑහීමකට පත්විය නොහැකි හැඟීම් වලට කැමති නෑනේ නේද? ඔබේ ජීවිතයේ ඔබගත් තීන්දුව, තීරණ කුමක් වුවත් ඔබ ඒ දේවල් එසේ තෝරාගත්තේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ක්‍රියාවලිය තුළින්. ඔබට ඒ තමයි ඇත්ත, ඒ තමයි නිවැරදි දේ කියලා හැඟුණ අත්දැකීම් මත නේද? ඔබ සියලු තීන්දුව, තීරණ ගත්තේ ඔබට ඒවා තුළින් සතුටක් ලැබෙන නිසානේ. සෑහීමකට පත්විය හැකි වූ නිසා නේද? ඔබ ජීවිතය ලෙසින් අත්විඳින අත්දැකීම් සියල්ල ගැන ඔබට දැඩි විශ්වාසයක් ඇති වූ නිසා, තෘප්තියක් ගෙන දෙන නිසා නේද? ඔබේ බලාපොරොත්තු සියල්ල සැබෑවක් බව දැනුණු නිසා නේද? ඔබ ඔය විදියට ඔබගේ ජීවිතය ගත කරන්නට තීරණය ගත්තේ ඔබට ඇත්තටම ඔබ දන්න ඔය ඇත්තට වඩා ඇත්තක් අවශ්‍ය වුණේ නෑ නේද? ඔබ තෝරාගත් ඇත්ත ගැන ඔබට දැඩි විශ්වාසයක් තියෙනවා කියලා ඔබට පේනවාද? පහුගිය අවුරුදු ගණනාව පුරාම ඔබ ගත්ත තීරණය ඕක නේද? ඔබගේ තේරීම ඔය ගත කරන ජීවිතය නේද? ඉතින් ඒ ඔබට සත්‍ය නම්, ඒ සත්‍ය තුළ ඔබට දැනෙන සතුට, සැනසීම, තෘප්තිමත් බව සත්‍යයක් නම්, ස්ථීර වශයෙන්ම, ඒ ගැටලුවක් නැත්නම්, නිත්‍ය වශයෙන්ම ඔබ ලබන අත්දැකීම් සැබෑවක් නම්, සැනසිලිදායක නම්, අර්ථවත් නම්, ඇයි ඔබේ මේ මැසිවිලි? ඇයි ඔබේ මේ අසතුටුදායක හැඟීම්? ඔබ මේ විවිධාකාර ඉල්ලීම් ඇයි? ඇයි ඔබ පිරීලා නැත්තේ? ඇයි ඔබට තව තවත් අවශ්‍යතා ඇති වෙන්නේ? ඇයි ඔබට වඩාත් හොඳ වූ, සුව වූ තවත් තත්වයක් ගැන බලාපොරොත්තු ඇති වෙන්නේ? ඇයි ඔබ මෙතරම් නොසන්සුන්? ඇයි ඔබ නිතරම තවත් දෙයක්, වඩාත් හොඳ තත්වයක් සොයන්නේ? ඇයි ඔබට හැමතිස්සෙම වෙනසක් ඕනේ? ඔබට යමක් වැරදුණු විට ඔබ මෙතරම් දොස් දෙවුල් තබමින්, අඳුනා ගසමින් පැමිණිලි කරන්නේ ඇයි?
ඔබට සෑම විටම දොස් පැවරීම පිණිස බාහිරයෙන් යමෙක් හෝ යමක් ලැබෙන්නේ කොහොමද? වෙලාවකට ආගමකට දහමකට චෝදනා කරනවා. වෙලාවකට ඔබේ ආදරණීයන්ට චෝදනා කරනවා. වෙලාවකට සමාජය, දේශපාලනය එක්කෝ දිව්‍යමය හෝ අපාගත ජීවිත චෝදනා කරනවා. වෙලාවකට සියල්ලට වගවිය යුත්තේ නොපෙනෙන බලවේග කියනවා. පුංචි දේශගුණික විපර්යාසයක් පවා ඇති. ඉතින් කාට හරි දොස් කියන්න, චෝදනා කරන්න මොන විහිළුවක්ද මේක? ඔබේම තේරීම, ඔබේම තීරණය. කොහොමද අනේ ඉතින් ඒ දේවල් වලට මේ බාහිරෝදයක් හේතුවක් වෙන්නේ? හිතලා බලන්නේ නැද්ද පොඩ්ඩක්? ඔබම ඇත්ත කියලා, ස්ථීර වශයෙන්ම සැනසිලිදායකයි කියලා, ඔබේ සතුට තියෙන්නේ මේ තුලයි කියලා කාගේවත් බලපෑමක් නැතිව ඔබ විසින්ම තීන්දුව කරලා, තීරණය කරලා තෝරාගත් ඔබේම තේරීම තුළින් ඔබට අවශ්‍ය සතුට, සැනසීම, ඔබ යම් සත්‍යයක් තුළින් බලාපොරොත්තු වන දේ ඔබට නොලැබෙනවා නම් ඔබව තෘප්තිමත් කරන්නට ඔබේ ඔය ඇත්තට නොහැකි නම් මොකක්ද ඔබේ ඔය තෝරා ගැනීමේ ඇති ඵලය? පේනවද අවුල? ඔබ ඉක්මන් වෙනවා. හරි ඉක්මනට තීන්දුව තීරණ ගන්නවා. ඔබට පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින තත්වයන්ට හරි ඉක්මනට ඔබ අහු වෙලා ඒ තමයි ඇත්ත කියලා ඉක්මන් තීන්දුව තීරණ ගන්නවා. මේ තමයි ජීවිතේ. මේ තමයි ජීවත් විය යුතු ක්‍රමය කියලා හරි ඉක්මනට ඔබ තෝරා ගැනීමක් කරනවා. ඊට පස්සේ අනේ මට මේ ප්‍රශ්න විසඳා ගන්න උදව් කරන්න. අනේ මට මෙහෙම ගියොත් පිස්සු හැදෙයි. අනේ මට දැන් ඇති වෙලා. අනේ මේවට විසඳුමක් නැද්ද කියමින් අඳුනා ගසමින් වටේටම චෝදනා කරමින් කාලය, ශ්‍රමය සියල්ල විනාශ කරගන්නවා. මතක තියාගන්න. ඔබ ඔය තෝරාගත් ජීවිතය ගත කළේ නැත්නම්, ඔබ ඔය තෝරා ගැනීම කළේ නැත්නම්, ඔබ මරණවා කියලා කවුරු හරි ඔබට තර්ජනය කළේ නැණි. ඔබට සතුට වෙන්න කියලා හෝ දුක් වෙන්න කියලා කවුරුත් ඔබට බල කළේ නැහැ. ඔබ ඔය උගලේ වැටුනේ ඔබ විමසීමක් නැතුව ඉක්මන් තීන්දුව තීරණ ගත්ත නිසයි කියලා දැනෙනවාද? Taman වැටුන වලෙන් ගොඩ එන්න ඕන Taman විසින්මයි කියලා වැටහෙනවාද? පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ක්‍රියාවලිය ඔස්සේ ලැබෙන සියල්ල තමයි ස්ථීර වශයෙන්, නිත්‍ය වශයෙන් ඇත්ත කියලා ඔබ තීන්දුවක් ගත්තේ, තීරණය කළේ ඒ පහසු නිසානේ. ඔබේ ඔය කම්මැලිකම, නොසැලකිලිමත්කම නිවහල් වීමට ඇති අකමැත්ත ඔබව සෑම මොහොතකම, සෑම වසරකම එකම තීන්දුව තීරණ ගන්නට යොමු කරවනවා. ඔබ ඔබේම සිරකූඩුවක සිරකාරයෙක් කරනවා. ඔබට විමුක්තිය ගැන සිතන්නටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබේ හිතුවක්කාරකම, වහල් භාවය කෙතරම්ද කියනවා නම් ඔබට විමුක්තිය ගැන සිහිපත් කරන්න වුන් පවා ඔබෙන් දුරස් කර පළවා හරින්නට ඔබ තීරණය කරනවා. ඉතින් ඔබ ඔය වගේ සෑම වසරකම තීරණ ගන්න අතරේ මේ ලෝකේ අදටත් හෙටටත් කවදත් සැබෑවටම නිදහස් වීමන තීරණයගත් පිරිසක් හිටියා. ඉන්නවා, මතුත් ඉන්නවා. ඒ ගොඩට එකතු වෙලා සදාටම ප්‍රශ්නය විසඳා ගන්නවාද නැද්ද? නැත්නම් දිගටම අඳෝනා ගසමින් ඉන්නවාද කියන තීරණය ඔබ ගත යුත්තක්. ඒ තීරණය Taman වෙනුවෙන් Taman විසින් ගත යුත්තක් මිස අන් කිසිවෙක් ඔබට බල කර, ඔබගේ සිත වෙනස් කර බලහත්කාරයෙන් ඔබ ඒ තැනට පත් කිරීමෙන් ගත යුතු තීරණයක් නොවේ. ඉතින් එහෙනම් පින්වතුනි, මිනිසුනේ මේ විදිහට 2026 කියලා නමක් දීලා ලබාගත් ඊනියා අවුරුද්ද ඔබට තීරණාත්මක වනු ඇත. නිවැරදි ප්‍රඥාවන්ත තීරණයක් ගැනීමට ඔබට තවත් අවස්ථාවක් ලැබුණා හා සමානයි. අමතක කරන්න එපා Taman ගැන අවංක වෙලා විමසන්නට, Taman ගැන අවංකවම තීන්දුව තීරණ ගන්නට. වෙන් කරගත්ත මේ මොහොත වගේ මොහොතවල් එකතු වෙලා තමයි 2025 වසර ඉවර වුණේ. ඒ නිසා ප්‍රඥාවන්ත තීරණ ගන්න, ප්‍රඥාවන්තව තෝරා ගැනීම සිදු කරන්න. සැබෑම අර්ථය ලබා ගත හැකි මොහොතක් බවට
මේ සෑම මොහොතක්ම පත් කරගන්න. ඔබට අතිශයින්ම තීරණාත්මක වසරක් බවට මේ වසර පත් වේවා. තව දෙයක්. විමුක්තිය දැක්ක. විමුක්තිය දන්න. සැබෑවටම නිදහස් වූවන්ගේ වචන නොසලකා හැරීමට තරම් මුරණ්ඩු නොවන්නට වග බලා ගන්න හොඳේ. ඒ වගේම තමයි විමුක්තිය නාමයෙන් ප්‍රතිරූපක ලබා දෙමින් ව්‍යාජෝ සත්‍යයක් සත්‍යයේ නාමයෙන් ඔබ හමුවේ තබමින් ඔබේ මනස විකෘති කරන්නන්ට කිසිවෙකුට ඉඩ නොදීමට වග බලා ගන්න හොඳේ. තෙරුවන් සරණින් යහපතක් වේවා.